තෙරුවන් සරණයි. මට බෑ පාදෝවණය කරන්න නැතුව කකුල් හොදන්න නැතුව කුටියට වඩින්න. ඇයි ස්වාමින් වහන්සේලා නිවසට වඩම්මනකොට පාදෝවණය කරන්නේ කියලා ඔබ දන්නවද? ඒක කියා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ පාදවල තියෙන කුණු කුටියේ ගෑවෙන්න බෑ. නිවසේ ගෑවෙන්න බෑ. ගෑවුනොත් ස්වාමින් වහන්සේට වරදක්. ඉතින් ස්වාමින් වහන්සේ නිවසට වඩම්මනකොට ඒ උපකාරය කරනවා කියලා කියන්නේ පාදෝවණය කරලා ඔබ කරන්නේ මහා පිංකමක්. ස්වාමින් වහන්සේට පිරිසිදුව ජීවිතය ගත කරන්න කරන උපකාරයක්. ඒක බුද්ධ වචනයක්. මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. න බික්කවේ අදෝතේහි පාදේහි සේනාසනං අක්කමිතබ්බං යෝ අක්කමෙය්‍ය ආපත්‍ති දුක්ඛතස්සාති කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් පාදෝවණය කරන්න නැතුව කුටියට හරි නිවසට හරි වැඩියොත් ස්වාමීන් වහන්සේ කරන්නේ වරදක්. මේක බුද්ධ ශාසනයේ බලන්න කොච්චර පිරිසිදුකම ස්වාමීන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවද කියලා. බුද්ධ ශාසනයේ තරම් පිරිසිදුකම ගැන කතා කරන තැනක් තව කොහෙවත් නැති තරම්. ඉතින් ස්වාමීන් වහන්සේ නිවසට වඩම්මනකොට ඉතාමත්ම උනන්දුවෙන් ওই පාදෝවණය කිරීමේ පින්කම කරගන්න. ඒක මහා පින්කමක්. ඒ මහා පින්කමෙන් ඔබට නිවන් අවබෝධ කරන්නම ඒ පින උපකාර කරගන්න පුළුවන්. කොහොමද ස්වාමීන් වහන්සේගේ පාදෝවණය කරනකොට ඔබ හිතන්න ඕනේ අනන්ත සංගුණ හිතලා ස්වාමීන් වහන්සේගේ පාදවල තියෙන කුණු දූවිලි මඩ ආදී අපවිත්‍ර දෑ මේ දෝවණය කිරීමෙන් ඉවත් වන්නාසේ මගේ සිතේ තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මදමාන වැනි සියලු අකුසල ධර්මයන් දුරින්ම දුරු වේවා. නිවන් අවබෝධයට මේ පින හේතු වාසනා වේවා කියලා ස්වාමීන් වහන්සේගේ පාදෝවණය කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.